නිකන් ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද මේ නංගිට අම්බලට කතා කරන්නේ මේ ප්ලේටි බොන්න මේ අම්ලා නංගිලා නැද්ද කාලගානි වල්වනිතර හැත්ත ගෑලමෙන්ට පාරේ බහැර යන්න නැහැ කඩකට දෙනවා මට මේ ගැට්ලෝගේගේ යන්න තේරෙන්නේ නැහැ සුදු සාරියක් ඇඳගන්න මොහිනේ නෙවෙයි පොඩි එකක් කියන්නේ අවුරුදු 25ක විතර කොල්ලෙක් ගමන් යන්නේ පයින් 25ක විතර කොල්ලෙක් ගමන් බිමන් යනකොට දැන් ඉතින් හවස් වෙච්ච හින්ද ගමනක් ගිහින් යනකොට හවස් වුණා. මෙයා ඉතින් මග තිබුණු හන්දියක තිබුණු අම්බලමක නැවතුණා. අම්බලංග තමයි නවතින්නේ. අම්බලමක මේ මෙහෙම නැවතුණා. මේ අම්බලමේ නැවතිලා ඉන්නකොට පුතේ දැන් ෂර්ට් එකක් ගලවලා පැත්තක තියලා මේ අම්බලෙන් වාඩි වෙන්න තියෙන මේ වගේ කෑල්ලේ වාඩි වෙලා හොල්ල හොල්ල මට කවුල් දෙක හොල්ල හොල්ල නැහැ කොල්ලයි. මේ දිනකොට මූ දකින්නවා ඈතින් මේ හවස් වෙලාව එනවා සුදු සාරියක් ඇඳගත්තා. මොහිනේ නෙවෙයි. රෙද්ද චුට්ටක් මෙහෙම උසලා අල්ලගත්ත. ඒක අතකින් මෙහෙම පපුව වහගත්ත. යැරුණා මේ ලැසි ගමනින් කැට්වෝක් එකකින් ඉන කඩ කඩ එනවා. මට මේ කැට්වෝක් එකේ යන්න තේරෙන්නේ නැහැ. හරිද? ඔහම යනවා. දැන් ඉතින් එනවා. ආපංගෝ. දැන් මේ කොල්ලට මේ කෙල්ල ගැන දැක්ක ගමන්ම මොකක් ඇති වුණාද? ආදරයක් නෙවෙයි මිත්‍රවරුනි, රාගික හැඟීමක්. ඔව් ඔයාලා හිතුවේ ඒක නිවැරදි. මේ අහන්නකෝ කොල්ලන්ට හිතුණා නංගිට පොඩි දැන් නම් කොල්ලෙක් කනේ පාර කෙල්ලෙක් යනකොට මොකද ඔය හන්දිය ත්‍රිවිල් පාස් වලින් නෙවුනේ ආනංගි කොහෙද යන්නේ කියලා නේද නිකන් ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද ආනංගි අයි අපි දිහා බලන්නේ නැත්තේ අපි කළුද යටට ඇඳලාද කියලා අහන්න එහෙම අයියලා ඉන්නේ දැන් අරගොල්ලෝ එහෙම නෑ මං කියවනේ මොකක්ද ඒගොල්ලෝගේ තිබුණේ සංයමයක් තිබුණා ගෑනු ළමයට උනත් කරන යෝජනාව මෙහෙමයි කරන්නේ අයියා කියනවා නංගිට කවියකින් මෙහෙම නංගිට ඇහිට කියනවා අල්ලාගෙන එළිය අදකින් හිමද නගෝ රේදල් අයියනේ නංගි වසාගෙන දෙතන අදකින් හිමද නගෝ ඔය අපෝ වහගෙන යන්නේ ඇයි නංගි කෙමියෙක් නැති ගමන් තනි මග හිමද නගෝ ස්වාමි පුරුෂයෙක්වත් නැතුව පිරිණියෙක් නැතුව තනි අම්බලමේ කොහෙද යන්නේ නංගි අම්බලමේ නැවති අපි යමුද නගෝ මේ නංගිට අම්බලමට කතා කරන්නේ මේ ප්ලේටි බොන්න නෑ නෑ වෙන මොකක් හරි වැඩේකට නංගිට වැඩේ තේරුණා දැන් අද කාලේ කෙල්ලෙක් නම් කවියක් කියන්නේ නැහැ මොන්ට ඉන්න කාලේ කෙල්ලෙක් ඇයි බලන්න අම්ලා නංගලා නැද්ද කාලගන්නේ වල්වනිතර හැත්ත යැලමෙන්ට පාරේ බහැලා යන්න නැහැ මේගොල්ලෝ එහෙම නෙවෙයි එහෙම වනින්නේ නැහැ. ඒ තාම සංයමයෙන් යුක්තයිනේ පුතා. මේ ගෑනු ළමයා උත්තරේ දෙන රිප්ලයි කවියකින්. මොකද්ද කියන්නේ? ගෑනු ළමයා කියනවා සූක්ෂමයි. අල්ලාගෙන නෙරිය මඩ ගෑවෙන හන්දා. රේතල්ල යන්නේ වල්තමකට නෙවෙයි. දිව මඩ ගෑවෙනවා. වසාගෙන දෙතන බිලිඳු ගෙකිරි හන්දා. පපුව වහගෙන යන්නේ මට ළමේ ඉන්නවා මම මේ ළමයාට කිරි දෙන්න යන ගමන්. අම්මට අම්මා කෙනෙක් කියපු ගමන් වෙන උත්තරීතරත්වයක් සමාජයේ හැදෙන හින්දා ආයේ වලක්ක කතා කියන්න දෙන්නේ නැහැ. ඇත්තටම කෙල්ල කසාද බඳලවත් නැහැ වෙන්න පුළුවන්. හැබැයි කෙල්ල උපායශීලීව කිව්ව මොකන්ද? මට ළමෙක් ඉන්නවා. තනියමත් නෙවෙයි යන්නේ පාල මස්සිනා පස්සෙන් එන හන්දා. මස්සිනා පස්සෙන් එනවා. එයා මග. යන්නම් අයියන් දිගම රට දුර හින්දා අයියේ නම් අයියන් ටිකක් දුර යන්න තියෙන හින්දා යන්නම් අයියේ කියලා ඕකටත් කෙල්ල පොඩ්ඩක් අම්බලෙන් ඈතට ගිහින් තමයි කවිය කිව්වේ කියන්නේ නැහැ කොල්ලෙක් නේ හදලා ගත්ත තමලි ගමලා දුන්නවලු පොඩ්ඩක් ඈතට ගිහින් බලලා මාර ෂෝක් නේ පුතා මේක මේ දැන් වර්තමානයේ හිම ඔය වගේ සිද්ධියක් වුණා නම් මිනිමන්ටකින් තමයි නතර වෙන්නේ